හරි. අපි දැන් මුලින්ම පිරිසිදු කෝප්පයක් අරගෙන ඒ කෝප්පයට තේකොළ ස්වල්පයක් දාගමු. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න පුළුවන්. ඒ වගේම සීනිත් තේ ඇඳි දෙකක් විතර මම දාගන්නවා. ඔයාලගේ අවශ්‍ය පැණි රස අනුව සීනි අඩු වැඩි කරගන්න පුළුවන්. ටිකක් ඇඹුළු රස වෙන්න තමයි මේක හදාගන්න ඕන. ඊට පස්සේ අපිට උණු වතුර අවශ්‍ය ප්‍රමාණයක් දාගන්න පුළුවන්. දැන් මම මේ හදාගත්ත තේකට දෙහිෂ ටිකක් එකතු කරගන්න තමයි හදන්නේ. ඔයාලා දෙහි තෝරගන්න විට ටිකක් පැහුණු කහපාට ගෙඩියක් වගේ තෝරගන්න බලන්න. මට නම් මෙච්චර පැහුණු දෙහි ගෙඩියක් මේ වෙලේ හොයාගන්න බැරි වුණා. ඒ නිසා මම ඔයාලට මේ දෙහි ගෙඩියෙන් කරලා පෙන්නන්නම්. ඔයාලා ගද්දි ටිකක් පැහුණු දෙහි ගෙඩියක් ගන්න. මම එහෙම කියන්න ප්‍රධාන හේතුව තමයි පැහුණු දෙහි ගෙඩි වල ඉස්ම හොඳට තියෙනවා. ඒ නිසා ඔයාලට පැහුණු දෙහි ගෙඩියක් ගත්තොත් වේල් 3ටම එක දෙහි ගෙඩියක් ප්‍රමාණවත් වෙනවා. ඒ ගන්න දෙහි ගෙඩිය මෙන්න මේ ආකාරයට ටිකක් තලාගෙන කපා ගන්න. දැන් අපි දෙහි එකතු කරගත්ත ඒක හොඳින් කලවම් කරන්න. හරි, දැන් අපි ඖෂධය හදාගෙන අවසන්. මෙම ඖෂධය පානය කිරීමෙන් ඔබට ඇති කැස්ස, සෙම් ප්‍රතික්ෂාව වැනි රෝග සමනය වෙනවා. තරුණ මහලු කියලා ભેදයකින් තොරව ඕනම කෙනෙක් දවසක් වගේ පොඩි කාලයක් ඇතුළත ඉක්මන් සහනය ලබා ගන්න පුළුවන් ප්‍රතිකර්මයක් කියලා කියන්න පුළුවන්. එකවරම වෛද්‍යවරයෙකු හමු වීමට නොයා මෙම ඖෂධය අත්හදා බලා ඔබගේ අත්දැකීම් මේක බලන අනිත් අයටත් දැනගන්නට කමෙන්ට් එකක් දාන්න යන්න. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මෙවැනි තවත් වීඩියෝ එකක් අපි අප්ලෝඩ් කරපු ගමන් නොටිෆිකේෂන් ලබා ගන්න වීඩියෝ එකට පහළින් නැති බෙල් අයිකන් එක ක්ලික් කරලා ඕල් දාලා තියාගන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වීමට බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ඔබෙන් අදට සමුගන්නෙමි. ආල් හැමෝටම සුබ දවසක්.